දවසක් ඕගොල්ලෝ හැමෝටම මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ මං ගෙදර වවලා තියෙන මොනවද කියලා පොඩි ඉඩක පොඩියට මම ගෙදර කන්න වවාගෙන තියෙන මොනවද කියලා තමයි මං අද ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. ලොකු දේවල් නැහැ, පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ. මේ තියෙන මේ මම කංකුම් ඇට දාලා තමයි මේ හදලා තියෙන්නේ. මේක දාලා දවස් සති දෙකක් විතර වගේ. දැන් නම් මේක හොඳට හැදලා මේකට මම පස් මිශ්‍රණය හදාගත්තේ. වැලි මිශ්‍ර පස් එක්ක කොම්පෝස්ට්යි ගොමයි කුකුල් පොරයි දෙක කවලම් කරලා තමයි මිශ්‍රණය හදාගෙන තියෙන්නේ. ඒකට තමයි මේ ඇට දාලා තියෙන්නේ. කංකුම් ඇට දාලා තියෙන්නේ. ඊට අමතරව මම මේ පැල ටිකක් ලොකු වෙනකොට මේ දාලා තියෙන්නේ වේලිච්ච ගොම. වේලිච්ච ගොම දැම්මහම හොඳට හැදෙනවා. එහෙම තමයි මම මේ පොඩි මේ බේසමක තමයි පරණ වෙච්ච බේසමක පොඩ්ඩක් ගඩොල් ටිකක් තියලා උස්සලා මේ හදලා තියෙන. මොකද සත්තු ඉන්නවනේ මේ ඒක නිසා කන දේ පිරිසිදුව කන්න ඕන නිසා තමයි මේ මෙහෙම උඩකින් තියලා මේ පොඩි බේසමක තමයි මම මේ හදලා තියෙන්නේ. ආයේ මම හිතවලා තියෙනවා මේ තමයි නයි කොච්චි. දැන් නම් මේ වගේ මලුත් වෙනවා. මම මේ බිම හිතවලා තියෙන්නේ. එහෙම සාර පොලවක් නෙමෙයි අපිට තියෙන්නේ. මේ නිකන් මේ පේනවා නිකන් මේ වැටි වගේ පොලවක් තමයි තියෙන්නේ. මම මේක හිතවන්න කලින් මේ පොළවේ වලක් හාරලා ඊට පස්සේ මේ ඒකට කුකුල් පොර දාලා කවලම් මේ පස් එක්ක කවලම් කරලා දවස් 3ක් විතර අර කුකුල් පොරවල මේ සැර මැකෙන්න ඕනනේ. මේ නැත්තම් පැල මැරෙනවා. මේ දවස් 3ක් විතර හොඳට පස් ටික කවලම් කරලා එහෙම අවුවේ වේලෙන තියෙන හැරියා. ඊට පස්සේ ආයෙ හිටවනකොට මම මේකට කොම්පෝස්ට් එකකුත් මිශ්‍ර කරලා තමයි හැදිලා තියෙන්නේ. මේ බලන්න හොඳට සාර පොලවක නෙමෙයි හැදිලා තියෙන්නේ. ඒ වුණාට හොඳට හැදිලා තියෙන මේ දැන් මේ කරල් මල් තියෙනවා. කරල් ආසන්න පැල තියෙන්නේ. මේ පොඩි ලොකුත් නෑ පැල. ඒ වුණාට මේ කරල් එන පැල තියෙන්නේ. කරල් ආසන්න පැල තියෙන්නේ. ඔක්කොම මේ මල් තියෙන හැම එකකම මේකත් වැඩි කාලයක් නෑ, සති 3ක් විතර වගේ තමයි වෙන්නේ හිටවලා. මේ තියෙන මෙටුන මිරිස් මේවත් මේ පස්සේ හැමම තමයි මේ හිටවලා තියෙන්නේ. මේ විදිහට හදලා මේ හිටවලා තියෙන්නේ. මේ වගේ නම් දැන් කරලුත් වෙනවා. මේ පැලවල මල් එහෙම ගොඩක් තියෙනවා. මම ඔයාලට මේකට පොර දානකොට වෙනම වීඩියෝ එකක් අරගෙන එන්න. මේ තියෙන මල් තියෙන ගැටළු මිරිස් පැල ටික මගේ. මේව කරල් කඩනකොට මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න. මේ තියෙන්නේ මේ පතෝල පැලය. එක පැලයක් මම හදාගත්තේ පතෝල එක පැලයක් හයිබ්‍රිඩ් ඇටයක් දාලා එක ඇටය දැම්මේ. මේකත් අර පස් මිශ්‍රණයම තමයි කංකුම් වලට හදපු. මේ වලට පේන වැලි මිශ්‍ර පස් තියෙන්නේ. මේ හොඳට වැලි තියෙනවා මේ පස්සේ. එතකොට හොඳට හැදෙනවා. මේකට කොම්පෝස්ට්ුයි කුකුල් පොරයි කවලම් කරලා තමයි ගොමයි කවලම් කරලා තමයි මේ පස් මිශ්‍රණය හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ වෙටකොළු පැලයක්. මේකෙත් ඒ විදිහටම තමයි හදාගෙන තියෙන්නේ. මේක නම් දැන් හොඳට හැදිලා තියෙනවා. මම මේ බිම හිටවලා තියෙන හැමදේම මේ තියෙන වම්බොටු පැලයක්. වම්බොටු දැන් කරල් එනවා. ඒකත් මේ බිම හිටවලා තියෙන නිකන්. මේ හොඳට කරල් තියෙනවා. මේ මල් තියෙනවා. මේකට මේ ලෙඩක් නම් බෝ වෙනවා. ඒක මම මේ කොළ කඩලා අයින් කරනවා. මොකද කියලා හිතා ගන්න බෑ. ක්‍රිමිනාශක මොනවද ගෙව්වෙත් නෑ මේ. දැල්ලා කනවා මේ පණුව වගේ. මේ තමයි ඉතින් මගේ පුංචි එළවලු පාත්තිය.
මේ ටික තමයි පෙන්වන්න තියෙන්නේ. එහෙනම් ඕගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මට සහයෝගය දක්වන්න ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දාන්න බලන් හිටපු ඕගොල්ලන්ටම බොහොම ස්තුතියි. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.